ආයුබෝවන්. ඔයා අහලා තියෙනවද ලෝකේ පුරා ඉන්න ප්‍රසිද්ධ පුද්ගලයන් ජනාධිපතිවරුන් පවා පාලනය කරනවා කියන භයානක රහස් සංවිධානයක් ගැන? ඒ තමයි ඉලුමිනාටි සංවිධානය. අද අපි කතා කරන්න යන්නේ ඒ ගැන. මේ වෙනකොට මේ සංවිධානය ඇත්තටම පවතිනවද කියන එක නම් ගැටලුවක්. මේ සංවිධානයේ මූලාරම්භය ගැන කතා කරොත් වර්තමානයේ ජර්මනියේ කොටසක් වෙච්ච බවේරියාවේ හිටපු මහාචාර්යවරයෙක් වෙන ඇඩම් වයිෂාප් තවත් කිහිප දෙනෙකු සමග එකතු වෙලා තමයි මේක ආරම්භ කරන්නේ. The Order of the Illuminati. එහෙමත් නැත්නම් ප්‍රබුද්ධයින්ගේ සංගමය කියලා මේක නම් කරනවා. මොවුන්ගේ අරමුණ උනේ එවකට තිබ්බ දූෂිත පාලනය සහ පල්ලිය මගින් එවකට අධ්‍යාපනයට දාලා තිබ්බ බාධක ඉවත් කරලා ලෝකය බුද්ධියෙන් පාලනය කරන එක. මේ ඉලුමිනාටි කියන වචනය භාවිතා වෙන්නේ ගොඩක් වෙලාවට conspiracy theories එක්ක. ඒකේ තේරුම තමයි ලෝකේ බලවත් පුද්ගලයන් රහසිගතව ලෝකේ පාලනය කරනවා කියන එක. මේ ඉලුමිනාටි සංවිධානය තවමත් ලෝකේ පවතිනවා කියන රහස එලි කරන්න උත්සාහ කරපු ගායන තරු 3කටම සිද්ධ වෙනවා අකාලේ මිය යන්න. ඒ 3 දෙනාම මිය යන්නේ හදිසි අනතුරු වලින්. ඒ අතරින් අපි හැමෝම දන්න කෙනෙක් තමයි මයිකල් ජැක්සන් කියන්නේ. ඔහු මිය යන්නේ ඔහුගේම පෞද්ගලික වෛද්‍යවරයා ලබා දුන්න ඩ්‍රග් ඕවර්ඩෝස් වීමකින්. මේක පිටිපස්සේ ඉන්නේ ඉලුමිනාටි සංවිධානය කියලා තමයි මත පළ කරන්නේ. කොහොම වුණත් මේ සංවිධානය තවමත් තියෙනවද කියන එක කුතුහලය ගෙන දෙන කරුණක්. ලෝකයේ සිද්ධ වෙන හිතාගන්න බැරි දේවල් පිටිපස්සේ මේ ඉලුමිනාටි සංවිධානයේ නොපෙනෙන හත්සය තාමත් තියෙනවා කියලා ඔයත් හිතනවද? කොහොම වුණත් මේ වැඩේ එලිපිට කරන එක අවදානම් සහගත බව එයාලා තේරුම් ගත්ත නිසා හැම දෙයක්ම රහසිගතව කරන්න සැලසුම් කරනවා. ඒ අනුව මේ සංවිධානයේ සමාජිකයෝ රජය සහ ප්‍රධාන ආයතනවලට රහසින් යොදවනවා. කාලය ගත වෙනකොට මේ සංවිධානයට උසස් නිලධාරීන් දේශපාලඥයෝ වගේ අය බොහොමයක් එකතු වෙලා හිටියා. ඒ කාලේ තිබ්බ තවත් ප්‍රබල රහසිගත සංවිධානයක් වෙච්ච ෆ්‍රීමේසන්ස් සංවිධානය මේ අයත් එක්ක එකතු වෙනවා. මේ ඉලුමිනාටි සංවිධානය එයාලා එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න පටන් ගන්නවා. එහෙම කරේ Tamanගේ යටි අරමුණ ඉෂ්ට කර ගන්න. කොහොම වුණත් මේ සංවිධාන දෙක ඉතා ප්‍රබල නොපෙනෙන සම්බන්ධතා ජාලයකින් තම බලය පතුරවන්න පටන් ගන්නවා. නමුත් 1785 එක්තරා දවසක අකුණු පහරක් වැදීමෙන් මේ සංවිධානයේ රහස් ලේඛන අරන් ගිය දූතයෙක් මිය යනවා. මේ ලේඛන නිසා ඉලුමිනාටි සංවිධානය කියන්නේ තවදුරටත් රහසක් නොවන දෙයක් බවට පත් වෙනවා. බවේරියානු රජය විසින් මේ සිද්ධියෙන් පසුව නිල වශයෙන් මේ සංවිධානය තහනම් කරනවා. හැබැයි 2000 වර්ෂයෙන් පස්සේ ලෝකයේ අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඔයා දැකලා තියෙනවද ඇමරිකන් ඩොලර් නෝට්ටුව? ඒ නෝට්ටුවේ මැද තියෙන පිරමීඩය උඩ ඇහැක ලකුණක් තියෙනවා. මේ සලකුණ තමයි ඉලුමිනාටි සංවිධානයේ සලකුණ කියලා තමයි බොහෝ අය මත පළ කරන්නේ. මේක හඳුන්වන්නේ Eye of Providence කියලා. ලෝකයේ ප්‍රසිද්ධතරු රැසක් මේ සංකේතය විවිධ අවස්ථාවලදී පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. බැංකු පද්ධති, මාධ්‍ය ආයතන, රජයේ උසස් තැන් වගේ දේවල් මේ සංවිධානයේ පාලනයට අරන් තියෙනවා කියලායි මත පළ කරන්නේ. ඔවුන්ගේ අරමුණ තමයි ලෝකයම එකම පාලනයක් යටතට ගන්න එක. ඒක තමයි New World Order විදිහට හඳුන්වන්නේ. ඔයාගේ අදහසත් පහළ කොමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ ලෝකයේ සැඟවිච්ච රහස් ගොඩක් අපි ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අදට අපි ගිහින් එන්න.